ආයුබෝවන් ඔබ සැමට දීර්ඝායුෂ වේවා. කන්‍යා ලග්න හිමියන්ට ජූලි මාසයේ පළමුවන සතියේ ලග්න බලාපල කන්‍යා ලග්න හිමියනි ඔබට මේ සතිය තැන්පත් ධනයක් වැයවීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබ හොඳ ලස්සන පීමනාප ගති ඇති ලස්සන පෙනුමකින් යුත් කෙනෙකු වන්නට පුළුවන්. ඔබ අතින් සිදුවන සියලු දේ ඔබ සැහැල්ලුවෙන් තමයි සිතන්නේ. කරන කියන වැඩ කටයුතු තමාගේ සාර්ථක කරගන්නට නම් අන් අයට සහයෝගය දැක්විය යුතුමයි. ඔබ කරන හොඳ වැඩ පමණක් ඔබ කළ යුතුයි. කිසිවෙකුගේ අනට කිසිවෙකුගේ කීමකට ඔබ කිසි විටක අන් අයට සතුටුකම් නොකරන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට නම් ඔය කරුණු ටික ඔබ පිළිපැදිය යුතුමයි. ජීවිතය කියන්නේ ලස්සන තැනක්. ඒ තැනට ඔබට යන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියනි ඔබට මේ සතියේ හොඳ වැඩ හොඳ ගති පැවතුම් තිබෙන හොඳ කාලයක් ඇති වෙනවා. ඒ වගේම ඔබ වෙනදාට වඩා තමාගේ ශරීරය ගැන වෙනසක් සිදුවනවා. ලස්සන වෙන්න ඔබ හරි කැමතියි. ඔබ අලුත් වචන කතා කරන්න කැමතියි. ඔබ අන් අයට හිතවත් වෙන්න මේ සතිය තුල කැමතියි. වෙනසක් ඇති කරගන්න. එසේ නොවුනා නම් ඔබ පියවනාප කතා කරන්න, හොඳ ගති පැවතුම් ඇති කරගන්න, ලස්සන වෙන්න, ජීවිතය ගොඩනගා ගන්න මේ කරුණොත් ඔබට ඉතාම වැදගත්. වෙනදාට වඩා ටිකක් උනන්දුවෙන් කඩිසරව කටයුතු කරන්නට ඔබ සූදානම් වෙන්න. ඔබේ ජීවිතයේ යම් යම් තැන්වල තිබෙන්නා වූ ප්‍රශ්න निराකරණය කරගෙන ඒවා කඩා මිදා දමා ඔබට යන්නට පුළුවන් ඉතිරි ගමන සාර්ථක කරගන්න. ඉතා උනන්දුවෙන් උත්සාහයෙන් ඔබ කටයුතු කරගෙන යන කාලයක් මේ කාලය හොඳයි ඔබට. ඔබ මේ කාලය තුල යමක් බලාපොරොත්තු වනවන තරමක් දුරට හෝ ඒක ලබා ගන්නට මේ කාලය තුල සූදානම් වෙන්න. ඒ ලබා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. අන් අයගේ දෙයක් කිසි විටක ඔබ සතුරුකමකින්, විරෝධකමකින්, අමනාපකමකින් ලබා ගන්නට උත්සාහ ගන්න එපා. කෙනෙක් අපට දෙන්න කැමති දෙයක් පමණක් ඔබ ලබා ගන්න. ඔබ හොඳ දේ පමණක් ළඟා කර ගන්නට උත්සාහ ගන්න. ජීවිතයේ සාර්ථක වෙන්නේ ප්‍රශ්න නැති තැන් තමයි. ප්‍රශ්න තිබෙන තරමට ඉදිරියට යන්නට පුළුවන්. නමුත් අන් අය ඔබට ප්‍රශ්න දැම්මට ඔබ අන් අයට ප්‍රශ්න දමන්නට එපා. සමාජයේ අපි හැම විටම යනකොට ගෙනියන්න කිසිම දෙයක් නැහැ. අපි කරගෙන ආදී තමයි, අපි කරන දේ තමයි, අපි කරන හොඳ දේ තමයි හැම විටම හැමතැනම තිබෙන්නේ. අන්න ඒ නිසා මේ සමාජය තුළ අපි හොඳ වැඩ කරන්නට අවශ්‍යයි. අන්න ඒ හොඳ දේවල් පමණක් කරගෙන අපි සමාජයේ ඉදිරියට යන්න උත්සාහ ගනිමු. ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට මේ පළමු සතියෙන් ආරම්භ කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබ ප්‍රියමනාප වචන කතා කරන්න, ඔබ ලස්සනට ඉන්න, ගෞරවය, අන් අයගේ ගෞරවය රකින්න පරිදි ආශ්‍රය කරන්න ඔවුන් ඔබව අගය කරાવી. එවිට ඔබ කරන රැකියාවේ ඉහළ තැනකට යන්නට ඔබට මේ වරප්‍රසාදය ලැබෙනවා. රැකියාව අපේ ජීවිතය රැකියාව ලැබුණේ අධ්‍යාපනයේ නිසින්ස ලබා ගන්නට නිසා. ඒ අධ්‍යාපනය අපේ පළමු අංකය වුණාට ජීවිතයේ දෙවෙනිය රැකියාව තමයි. අපේ සාමදානය අපට ඉහළට යන්නට අවශ්‍යයි. අපි හතුරුකම් අන් අයට කරලා සමාජයේ ඉහළට ගියාට කිසිදාක වැඩක් නැහැ. ඒ මොකද අපි හතුරුකමින් අන් අයට සතුරුකම් කරමින් තමයි ඉදිරියට ගියේ. අන්න ඒ නිසා අපි ගිය ගමන අපේ සාර්ථක වන්නේ නැහැ. අපි ගිය ගමන සාර්ථක කරගන්න නම් අන් අයට සතුරුකම් නොකර අපි කරන හරි දේ පමණක් කරගෙන ඉදිරියට යා යුතුමයි. එසේ කරන අය නොමැරී රටේ ජීවිතය රැකගෙන ඔවුන්ට පින්දහම් අනුකූලව ඔවුන්ගේ ආගමන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. ඔවුන්ට කවදාවත් අන් අයගෙන් හිරිහැරයක් කරදරයක් වෙන්නේ නැහැ. මොකද ඔවුන් හොඳ වැඩ කළ පුජ්‍යලයෝ. යටි හිතකින්වත් ඔවුන් අන් අයට සතුරුකම් කරේ නැහැ. අන් අයගේ දේවල් ලබා ගන්න උත්සාහ ගත්තේ නැහැ. අන්නේ කාරණා නිසා තමයි ඔවුන්ගේ ජීවිතේ ඉදිරියට යන්න ඔවුන්ට හැකියාව ලැබුණේ. ඔවුන් සමාජයේ උසස් තැන්වල සිටිනවා. ඒ විට අන් අයට බලනවා මොකද මේ එයා හොඳ වැඩ කරලා එයා හොඳ තැනකට ගියා. අන් අයට යන්න බැරි වුණා. ඒ අයට ඊර්ෂ්‍යා කරා. ඒ නිසා තැවි සිටිනවා.
මුලා වෙලා තියෙන සමාජය ගොඩාක් වැඩි. අපි සමාජයේ හොඳ දේ කරලා මේ සමාජයේ ඉදිරියට ගෙනියන්න උත්සාහ ගනිමු. ඔබට පුළුවන් මේ සමාජයේ හොඳ වචන කතා කරලා හොඳ දේ කරලා හොඳ අන් අයට හොඳ වැඩ කරලා ගෞරවය රැකගන්න පරිදි ඉදිරියට මේ සමාජයේ ගෙනියන්නත් ඔබට උත්සාහය දරන්න පුළුවන්. ඔබට සහයෝගයෙන් මේ සතියේ වැඩ කරන්න හැකියාව තිබෙනවා. ඔබ මේ සතිය තුළ කරන කියන වැඩ කටයුතුන් සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. ඔබට අන් අයගේ සහයෝගය තිබෙනවා. ඒ අයට හොඳ කරන විට, ඒ අයට ගෞරවයෙන් කතා කරන විට ඔබ දෙස බලනවා ඒ අය. එක ඇසකින් බැලුවා නම් ඔබ හොඳ දේ කරනකොට, ඔබ ඔවුන්ගේ ගෞරවය රකිනකොට ඇස් දෙකකින් ඔබ දිහා බලනවා. ඒ ඔබට ආලෝකයක් ලැබෙන්නේ. ඒක ඔබට හොඳයි. ඒ නිසා මම කියනවා කන්‍යාලක් හිමියනි. මෙතෙක් ඔබ කරගෙන ආවා නම් ඒ හොඳ වැඩ පමණක් සොයා බලමින් ඉදිරියට ගෙනියන්න ඔබේ ජීවිතය. මෙතෙක් පසුතැවීමකට දුක්ඛම් කරුණවල ගැටුණා නම් ඒ මිදෙන්නටත් ඔබට ওই කරුණු කාරණා අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබේ ජීවිතේ සාර්ථක කරන්න ඔබ අධ්‍යාපනය ලබන ළමයෙකු නම් නිසිලස අධ්‍යාපනය ලබන්න. ළමා කාලේ නැවතෙන්නේ නැහැ. ඒ නිසා මේ පාසල් ජීවිතයේ ඔබේ උතුම් වස්තුව. ඔබ පාසලට ගොස් ගුරුවරයාට කීකරුව ආදරයෙන් කතා කරන්න. ගුරුවරු පසුපස ගිහිල්ලා ඔවුන්ගේ බුද්ධිය ගන්නට ඔබ උත්සාහ කරන්න. ඒක තමයි අපි කළ යුත්තේ. අපට දැනුම අවශ්‍යයි. මේ ගුරුවරයා ගැන ගුරු මුට්ටියක් තියෙනවා මේ ගුරුවරයා ගැන. මේ ගුරුවරු අතරේ හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඔවුන් සමග ආදරයෙන් කතා කරන්න. නිතරම ටීචර් කිය ඔවුන්ගේ අතේ පසුපස යමින්, අතේ එල්ලෙමින් පසුපස යමින්, ඔවුන් සමග කතා කරමින් ඔවුන්ගේ බුද්ධිය ඔබ ලබා ගන්නට උත්සාහ කරන්න. ගුරුවරයා කියන්නේ උතුම් වස්තුවක්. ඒ වස්තුව, ඒ ගුරු මුට්ටිය ඔවුන්ගෙන් උදුරා ගන්න නෙමෙයි, ගහලා උදුරා ගන්න නෙමෙයි. ඔවුන්ගේ ආදරය දක්වලා ලබා ගන්නට උත්සාහ කරන්න. ඒ ගුරුවරයා ගැන වර්ණනා කරන්න. එයා අපට ආදරේ. අපි එයාට ආදරේ. මට අම්මට වඩා මගේ පන්ති බාර ගුරුතුමිය ආදරේ. මට සිංහල ටීචර් ආදරේ. විද්‍යාව ටීචර් ආදරේ. ගණිතය උගන්වන ගුරුවරයා මට ආදරේ. ඒ ආදරය ලබා ගන්නට ඔවුන් දිරිමත් කරන්න. ඔවුන් ගාව ආදරේ තිබෙනවා. දෙන්න විදියක් නෑ. ළමයි නපුරුයි. එවිට ටීචර්ට කේන්ති යනවා. ටීචර්ත් නපුරුයි. ඒ නිසා මේ සමාජය හදන්න බෑ. අපි කොපමණ කේන්ති ගියත් අපි ගුරුවරයාට අපේ ආදරය කළ යුතුයි. ටීචර් අපිට ගහන්න පුළුවන්. කමක් නෑ. ටීචර් කියවුවා මට පොඩ්ඩයිනේ හිතුනේ. ගණන් ගන්න එපා. ඉදිරියට යන්න උත්සාහ කරන්න. අධ්‍යාපනය ඉතා අවශ්‍යයි. ඒ නිසා කන්‍යාලග්න හිමියනි, ඔබේ අධ්‍යාපනය වැටී තිබෙනවා නම් ගොඩනගා ගන්නට මේ සතිය, ඉදිරි සතියේ උත්සාහ දරන්න. ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්න ওই මුල්ම තැන තමයි අධ්‍යාපනය. මේ අධ්‍යාපනය නිසිලෙස නොලැබුණොත් ඔබට සමාජයේවත් ඉදිරියට යනවත් ගෞරවයවත් කිසි තැනක ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි කුමක් හෝ රැකියාවක් කරන්නට නම් මේ අධ්‍යාපන කාලය තුල අධ්‍යාපනය නිසිලෙස ලබා ගත යුතුයි. ගුරුවරයාගේ සිත දිනාගත යුතුයි. වැරදි කරනවා නම් ගුරුවරු වැරදි කරන අවස්ථා තිබෙනවා. ඒ ගුරුවරයාට කියන්නට ඕනේ. ටීචර්ගේ අතින් පුංචි වැරද්දක් සිදු වුණා ටීචර් බලන්නකෝ මගේ මේ පොත කියලා කියන්න ඕනේ. එතකොට ටීචර් පොත බලලා දෙනවා. ඒ නිසා ආදරය දක්වන්න. ඔවුන්ට කේන්ති ගිහිල්ලා එන්නට පුළුවන්. නමුත් ඔබ ආදරය දක්වනකොට ඒ කේන්තිය මැකී යන්නට පුළුවන්. ඒ නිසා ආදරය දක්වන්න. ඔබට ගෞරවය හැමතැනදීම හිමිවන්නට තමයි කටයුතු කළ යුත්තේ. ඉතින් අපි වැඩිහිටියන්ට ගරු කළ යුතුයි. වැඩිහිටියන්ට ගරු කරන්න ඔවුන් ඔබට ආදරය කරනවා. මේ සමාජයෙන් අපිට ආදරය තමයි හැමෝගෙම අවශ්‍ය වන්නේ. වැඩිහිටියන්ගෙන් ආදරය ලැබෙන තරමට අපට පුළුවන්කම ලැබෙනවා ඉදිරියට යන්න. හැමෝම ඔවුන් ගැන කතා කරනවා. ආදරය කියන්නේ උතුම් වස්තුවක්. ගෞරවය කියන්නේ උතුම් වස්තුවක්. මුදල් පමණක් නෙමෙයි. මුදල් අපට අවශ්‍යයි. ඒවත් සමග තව කරුණු ගොඩාක් තිබෙනවා. ඉදිරියේදී අපි ඔබට ඒවා රැගෙන එන්න. ඔබ අධ්‍යාපන ලබන ළමයෙකු නම් අදින් පසුව සිතා ගන්න තමාගේ පන්තියේ ගුරුවරයා තමාට කොපමණ දඬුවම් කළත් ගණන් ගන්න එපා. ඒවා අම්මා සමග කියන්න, තාත්තා සමග කියන්න, වැඩිහිටිය සමග කියන්න, ආදරය කරන්න ගුරුවරයාට. ඒ ටීචර් මට ගැහුවේ කියලා කාලයක් ගියාම අහන්න. නැවත ආදරයෙන් ලං වෙන්න. ආදරයෙන් ලං වෙලා අහන්න. ටීචර් එහෙම කරේ මගේ පොතේ වැඩ හරි මම වැරදි කරේ නෑනේ කියන එක
ටීචර්ට පැහැදිලි කර දෙන්න. වැරදි මත නිසා එහෙ වගේ පොඩි පොඩි වැරදි සිදු ගන්නට පුළුවන් ගුරුවරු අතින්. ගුරුවරුන්ට දැන් කාලයේදී සිත එක්තැන් කරගන්න බැහැ. වැඩ අධික කාලයක්. ඒ වැඩ වලින් නිමා කරගන්නට අවශ්‍යයි ඔවුන්ට සිත නිවන තැනකට ඔවුන්ට කවදාවත් සිත යොමු වෙන්නේ නැහැ. වැඩ අධික එන්න වැඩ වැඩි. ඒ නිසා මෙහි පාලනය කරගන්නට හැකියාව නිසා කේන්ති තමයි වැඩ වැඩි වුණාම වෙන්නේ. ඒ නිසා ඔවුන් ගැන වැරදි අදහස් පහල කරන්න එපා. හැම වෙලාවෙම ඔවුන්ට ආදරය කරන්න, ඔවුන්ගේ සිත නිවී තිබෙන්නට පුළුවන්. ඔවුන් දිරිමත් කරන්න, ඔබට නිසි අධ්‍යාපනය ලබන්නට පුළුවන්. ගුරුවරයා හොඳයි. හොඳට උගන්වනවා. ටීචර් අදත් අපි පන්තිට එන්නකෝ කියලා කතා කරන අදිස්ථානයෙන් ඔවුන් සමග කතා කරන්න. දෙවෙනි දවසෙත් යන්න. කවුද බලලා නිකන් ඉන්නේ? එයත් එක්කන් එන්න. හැම ගුරුවරයාත් එක්ක පාසල් යන කාලේ යහළු වේ යුතුයි. අපි මිත්‍රත්වයෙන් සිටිය යුතුයි. මේවා කවද කොහේදී නතර කරන්නද? අපි මේවා තමයි සමාජයේ හොඳ තැනකට ගෙනිය යා යුත්තේ. අපේ එකමුතුකම සදාකල්ම පවතිනවා. අන්නේ එකමුතුකම තමයි අපේ ජීවිතයේ මුල් ආරම්භය වන්නේ. ඒ නිසා ඔබ සහයෝගයෙන් වැඩ කිරීමට හොඳින් මතකයේ තබා ගන්න. එසේනම් සිංහ ලග්නෙහි කන්‍යා ලග්න හිමි සැමටම මේ කරුණු කාරණා 80%ක්ම හරියන්නට පුළුවන්. 20ක් වැනි සුළු පිරිසකට තමයි මේ කරුණු වලින් වැළකී සිටින්නට කටයුතු කරන්නට වෙන්නේ. ඒ නිසා ඔබ සැමටම සීත් දෙවියන්ගේ පිහිට රැකවරණය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබට මේ ප්‍රාර්ථනාවත් ඔබේ ජීවිතේ වටිනා තැනක ගෙනියන්නට පුළුවන්. ඔබ එක සිතකින් අරමුණකින් යුතුව මේ ප්‍රාර්ථනාව කරගත්තා නම් එසේනම් ඔබ සැමට දීර්ඝායුෂ පතමි.